ඔයාට කවදා හරි ඩයරියා තියෙන වෙලාවට කකුල් දෙක ගොඩක් රිදෙනවා. බරක් දැනෙනවා. නිකන් ශක්තිය ඉවර වෙලා වගේ හිතුණද? එතකොට හිතෙන්නේ බඩේ අසනීපයක් නේ. කකුල් වලට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අද වීඩියෝ එකේ මම නර්ස් කෙනෙක් විදිහට UNS YouTube channel එකෙන් ඒකට හේතුව ඒ වගේම ORS Oral Rehydration Solution එහෙම නැත්නම් ජීවනී කියන්නේ මොකක්ද කියලා ඒක හරියට භාවිතා කරන්නේ කොහොමද කියලා දෙන්නයි යන්නේ. ඩයරියා කියලා කියන්නේ බාත්රූම් එකට වැඩිපුර යන එක විතරක්ම නෙවෙයි. ඒ වෙලාවට ශරීරයෙන් දියර ගොඩක් පිට වෙනවා. ඒ දියරත් එක්කම අපේ ශරීරයට අත්‍යවශ්‍ය ලුණු මිනරල්ස් ටිකත් නොදැනීම පිට වෙලා යනවා. ඒ මිනරල්ස් නැති වෙද්දි ශරීරයට දැනෙන බොහොම වෙහෙසකාරී ගතිය. ඒ වගේම මොළයටත් එහෙමයි, ඔයාගේ මසල්ස් වලටත් එහෙමයි. ඒකයි කකුල් දෙක දුර්වල වෙලා වගේ රිදෙනවා වගේ දැනෙන්නේ. සමහර වෙලාවට මසල් ක්‍රෑම්ප්ස් උත් ඇති වෙනවා. ඇයි කකුල් රිදෙන්නේ විශේෂයෙන්ම? කකුල් කියන්නේ ශරීරයේ තියෙන ලොකුම මසල් ගෲප් එකක්. ඇවිදින්න, හිට ගන්න හැම දෙයකටම කකුල් වල තියෙන මසල්ස් වැඩ කරනවා. ඒ මසල්ස් හරියට වැඩ කරන්න නම් පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම් වගේ ඉලෙක්ට්‍රොලයිට්ස් ඕන වෙනවා. ඉලෙක්ට්‍රොලයිට්ස් ගැන මම වෙන වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඩයරියා වෙද්දී මෙන්න මේ ඉලෙක්ට්‍රොලයිට්ස් ටික ශරීරයෙන් හේදිලා එහෙම නැත්නම් අයින් වෙලා යනවා. එතකොට මසල්ස් ටිකට සිග්නල් හරියට ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට මසල්ස් කතා කරන්නේ වේදනාවෙන්. වේදනාව තමයි එයා සිග්නල් එකක් විදිහට භාවිතා කරන්නේ. ඒකයි ඩයරියා හැදෙන වෙලාවට ඔයාගේ කකුල් රිදෙන්නේ. දැන් අපි ORS එහෙම නැත්නම් ජීවනී ගැන කතා කරමු. ගොඩක් අය හිතනවා ජීවනී කියලා කියන්නේ වතුර වගේ දෙයක් කියලා. ඒත් ජීවනී කියන්නේ සාමාන්‍ය වතුරම නෙවෙයි. ජීවනී කියලා කියන්නේ ශරීරයෙන් නැති වුණ දියර එකතු කරාම ඒ වගේම ඉලෙක්ට්‍රොලයිට්ස් එකතු කරාම හදාගත්ත scientifically balanced solution එකක්. ඒකේ තියෙන්නේ සෝඩියම්, පොටෑසියම්, ග්ලූකෝස්, ක්ලෝරයිඩ්. ග්ලූකෝස් තියෙන්නේ ඇයි කියලා හිතනවද? ග්ලූකෝස් නැතුව ඉලෙක්ට්‍රොලයිට්ස් ශරීරයට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒකයි සාමාන්‍ය වතුර බොන එක සමහර වෙලාවට ඩයරියා හැදුනහම ප්‍රමාණවත් වෙන්නේ නැත්තේ. ORS හරි විදිහට හදන්නේ කොහොමද? මේක ඉතාමත්ම වැදගත්. ORS එහෙම නැත්නම් ජීවනී පැකට් එකක් තියෙනවා නම් ඒකට සාමාන්‍ය හොඳ පිරිසිදු බොන වතුර ලීටර් එකක් මික්ස් කරන්න ඕනේ. අඩුවෙන් දාගන්නත් එපා, වැඩියෙන් දාගන්නත් එපා. ගොඩක් කන්සන්ට්‍රේට් වුණොත් ඒක තවත් ඩයරියා වර්ස් කරන්න පුළුවන්. ජීවනී හදලා පැය 24ක් ඇතුළත භාවිතා කරන්න ඕනේ. ඒක ඔයාට ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. අනිත් දේ තමයි මේක හදාගත්තා කියලා ඔයා එක දිගට බොන්න ඕනේ නැහැ. ස්මෝල් සිප්ස් තමයි බොන්න ඕනේ. ටිකෙන් ටික බොන්න ඕනේ. ඔයාට වමන යන්න වගේ තියෙනවා නම් ඒත් චුට්ටක් ටිකක් බොන්න. ඔයාලගේ ඇඟට ඒක ඇබ්සෝබ් වෙන්න ටික වෙලාවක් යනවා. ඒ වගේම සුව වෙන්න පටන් ගත්තහම පොටෑසියම් තියෙන කෑම කන්න ඕනේ. ඒ කියන්නේ කෙසෙල්, කැඳ. හැබැයි මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම ස්පයිසි ඒ වගේම ඔයිලි ෆුඩ් මේ වෙලාවට පාවිච්චි කරන්න එපා. ඒකෙන් ඩයරියා ගතිය තවත් වැඩි වෙනවා. ඔයා ජීවනී බීලත් තවත් ඩයරියා තියෙනවා නම් ඒ වගේම ගොඩක් කකුල් වල කැක්කුම තියෙනවා නම් කැරකෙවිල්ල ඔයාගේ හදවතේ රේට් එක ඔයාටම දැනෙනවා නම් එහෙම නැත්නම් ඔයාට টয়ලට් යන්න නැත්නම් යූරින් අවුට්පුට් එක අඩුයි නම් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ. විශේෂයෙන්ම පොඩි ළමයි, ප්‍රෙග්නන්ට් අම්මලා වගේම වැඩිහිටියෝ. ඒ වගේම මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් පැනික් වෙන්න එපා. ඒ කියන්නේ ඔයාගේ ශරීරයෙන් ඔයාට සිග්නල් එකක් දෙනවා. ඔයාට දියර ඕනේ, මිනරල්ස් ඕනේ, විවේකය ඕනේ කියලා. ඔයාගේ ශරීරයට ඇහුම්කන් දෙනවා නම් මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට හෙල්ප් වුණා නම් ලයික් එකක් දාන්න. කාට හරි මේක යූස්ෆුල් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම UNS YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ගොඩක් ඔයාට ජීවිතේට වැදගත් විස්තරات එක්ක නැවත හම්බෙමු.